වර්ෂයේදී නැගෙනහිර චීනයේ ෂේජියන් පළාතේ වෙන්ෂෝහි වාණිජ කලාපයක පොලිස් නිලධාරීන් සමග එක්ව මුර සංචාරයේ යෙදෙන බිම සහ ජලය යන දෙකෙහිම ක්‍රියා කළ හැකි ලුහු බැඳීමට සටන් කිරීමට සහ අල්ලා ගැනීමට හැකියාව ඇති ගෝලාකාර රොබෝවක වීඩියෝවක් මුළු ලෝකයේම අවධානය දිනා ගැනීමට සමත් වුණා. මෙම ස්මාර්ට් ගෝලාකාර රොබෝවරයා මිනිස් පාලනයකින් තොරව ස්වයංක්‍රීයව බිම ගමන් කරන බවත් වෙන්ෂෝහි ලූචෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය පොලිස් නිලධාරීන් සමග වීදිවල මුර සංචාරයේ යෙදෙන බවත් තවත් එවැනිම වීඩියෝමකින් ජනප්‍රිය වී තිබුණා. කිලෝග්‍රෑම් 125ක් බරින් යුතු මෙම රොබෝවරයාට පැයට කිලෝමීටර 35ක් තරම් වේගයෙන් ධාවනය කළ හැකි බව ව්‍යාපෘතිය සඳහා පර්යේෂණ කණ්ඩායමට නායකත්වය දුන් ෂේජියන් විශ්වවිද්‍යාලයේ පාලන විද්‍යා හා ඉංජිනේරු විද්‍යාලයේ සහකාර මහාචාර්ය වෙන් යූ මහතා විසින් පවසා තිබුණා. එමෙන්ම ඔවුන් පවසා තිබුණේ මේ තවමත් ප්‍රාථමික මට්ටමේ පවතින බවත් මෙහි වේගය සහ කාර්යක්ෂම බව තව තවත් දියුණු කිරීමට කටයුතු කරන බවයි.